අද මම ඔයාලට කියන්න යන්නේ අපි සිරිපා කරුණා කරපු ලස්සනම මාර්ගයක් ගැන. ඒ තමයි සඳකල තැන්න හරහා සිරිපා කරුණාව. මෙම මාර්ගය සිරිපා කරුණාවට පැමිණිය හැකි ප්‍රධාන මාර්ගයක් නොවන අතර මෙම මාර්ගය සිරිපා කරුණාවට මිනිසුන් ඉතාමත් අඩු වශයෙන් භාවිතා කරන මාර්ගයකි. සඳකල තැන්න හරහා සිරිපා කරුණාව යම් තරමක් දුෂ්කර වුවද මෙම මාර්ගය පුදුමාකාර සුන්දරත්වයකින් යුක්ත මාර්ගයක් වේ. ගස්කොළන්, දිය ඇලි, තේ වතු, සුන්දර කඳු මුදුන් නරඹමින් සිරිපා කරුණාවට පැමිණිය හැකි සුන්දරම මාර්ගයකි. වැඩි පිරිසක් මෙම මාර්ගය භාවිතා නොකිරීම හේතුවෙන් පරිසරයේ සුන්දරත්වය අපට හොඳින් මත්විඳිය හැක. අප ජීවිතයේ එක් වතාවක් හෝ මෙම මාර්ගය භාවිතා කර සිරිපා කරුණා කළහොත් අපට ජීවිතයේ අමතක නොවන අත්දැකීම් ජීවිතයට එක් කරගන්නවා නොඅනුමානයි. මේ තියෙන්නේ හැටන් සිට සිරිපාදරන ප්‍රධාන මාර්ගය. මේ තියෙන්නේ නල්ලතන්නිය ප්‍රධාන පිවිසුම. නල්ලතන්නිය සිට කිලෝමීටර් 1කට කලින් තමයි මේ මුල්ගම හන්දිය හම්බෙන්නේ. මුල්ගම හන්දිය සිට තමයි අපි මරේ වතුආය හරහා සඳකල තැන්න පිවිසුමෙන් සිරිපා කරුණා කරන්නේ.